ආයිබෝන් යාළුවනි ඔයාල හැමෝම ආදරෙන් පිළිගන්නවා ටෙක් කුප්තිය YouTube channel එකට. මේ පේන Google Cloud Stacks ඔක්කොම මම දිනාගත්ත එක රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව. අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයත් මේගේ වටිනා තෑගි ලංකාවටම ගෙන්න ගන්න කියලා. විශේෂයෙන්ම මම පාවිච්චි කරන ස්ට්‍රැටජි එකත් අද මම ඔයාලට පෙන්නනවා. Google Cloud Arcade කියන්නේ Google ආයතනයේ පවත්වන තාක්ෂණික තරගයක්. මෙතනදී අපි cloud computing සම්බන්ධ labs ඉවර කරන්න ඕනේ. ඒ වයින් ලැබෙන points එකතු කරලා තමයි අපි මේ තෑගි දිනාගන්නේ. මේක IT කරන ඕනම කෙනෙක්ට නොමිලේ කරන්න පුළුවන් වැඩක්. හැම අවුරුද්දෙම Google Arcade season දෙකක් තියෙනවා. පළවෙනි season එක ජනවාරි ඉඳලා ජූනි වෙනකන්, දෙවෙනි season එක ජූලි ඉඳලා දෙසැම්බර් වෙනකන් තමයි පැවැත්වෙන්නේ. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු. Google Chrome browser එකට ගිහිල්ලා Google Cloud Arcade කියලා මෙන්න මේ විදිහට ටයිප් කරලා එන first result එකේ මෙන්න මේ link එක click කරපුවම ඔයාලා Google Cloud Arcade home page එකට direct වෙනවා. මේ Google Cloud Arcade home page එකේ ජනවාරි මාසෙට අදාළ base camp badge එක, skill badge, trivia badge වගේම point table එක සහ FAQ එකත් බලා ගන්න පුළුවන්. මුලින්ම හෝම් පේජ් එකේ තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ ඊමේල් එක දාලා subscribe කරන්න. මොකද Google එකකින් එන හැම වැදගත් ඊමේල් එකක්ම එන්නේ ඔයා මෙහෙම subscribe කරගත්තොත් විතරයි. subscription form එකේ මෙන්න මෙතනින් Google Cloud Arcade එකට අදාළ rules and regulations ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මේ විදිහට subscribe කරගත්තට පස්සේ ඔයාලා ආපහු home page එකට direct වෙනවා. home page එකේ උඩින්ම තියෙන්නේ මේ මාසෙට අදාළ Arcade base camp badge එක. ඊට පස්සේ ඔයාලා තියෙනවා skill badge 1, skill badge 2, skill badge 3 කී විදිහට skill badges ටික. අන්තිමේටම ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාසෙට අදාළ trivia badge 4. ඒ වගේම තමයි මේ point table එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට points එන්නේ කොහොමද කියලා. මුලින්ම එක skill badge එකකට point එක විදිහටත් skill badges level 3 දී points තුනක් ඔයාලට හම්බ වෙනවා. trivia badge එකට එක point එකක් හම්බ වෙනවා. skill badge දෙකක් කරොත් ඔයාලට එක point එකක් earn කරගන්න පුළුවන්. මේ විදිහට තමයි point scheme එක හැදලා තියෙන්නේ. හරි අපි එහෙනම් trivia week 1 එකේ course එක කරමු. මුලින්ම ඔයාලා මේ access code එක copy කරගන්න ඕනේ මේ විදිහට. ඒකල start button එක click කරන්න. ඔයාලට මේ එන page එකේ join now button එක click කරලා ඔයාලා copy කරගත්ත access code එක මෙතන paste කරලා ඔයාලට ඉස්සරහට process කරලා යන්න පුළුවන්. හරි මේ වෙද්දී ඔයා successfully trivia 1 badge එකට enroll වෙලා ඉවරයි. එන්න මෙතන පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට module start කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒක click කරලා ඔයාලට මේක ඇතුලේ තියෙන courses වලට යන්න පුළුවන්. මෙන්න මේ කොළ පාට button එක උඩ click කරලා ඔයාලට පුළුවන් ඔයාගේ trivia badge එකට අදාළ labs start කරන්න. මම ඔයාලට ලේසි වෙන්නත් එක quiz lab එකක් කරන හැටි කරලා පෙන්නන්න. lab එකක් කරලා තියෙන වැදගත්ම දේ තමයි ඒකේ තියෙන instructions හරියට කියවන එක. සමහර labs තියෙනවා ඒ lab එක complete කරන්න අනිවාර්යයෙන්ම යම් කාල පරාසයක් ඔයා මේ lab එක ඇතුලේ ඉන්න ඕනේ. ඒ වගේ තමයි සමහර labs start කරාට පස්සේ ඔයාට Google එකෙන් user credential දීලා තියෙනවා. Incognitive window එකක් open කරලා ඒක through මේ courses වලට access කරන්න. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ instructions හරියටම පිළිපදින්න. ඔයා ලැබ් එකට අදාළ ස්ටෙප්ස් ටික කම්ප්ලීට් කරාට පස්සේ මේ end button එක ක්ලික් කරලා ඔයාලට ලැබ් එක close කරන්න පුළුවන්. එතකොට ඔයාලට Google එකෙන්ම pop-up message එකක් එනවා මේ course එක ගැන comment එකක් සහ star rating එකක් දෙන්න කියලා. ඒකත් කරන්න. මොකද එතකොට Google එකට පුළුවන් මේ process තවත් enhance කරන්න ඉදිරියේ. මෙන්න මෙතනින් back වෙලා trivia 1 page එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ කරපු ලැබ් එක කොළ පාට වෙලා තියෙනවා නම් ඔයාලා මේ ලැබ් එක successfully complete කරලා තියෙනවා. මේ labs කරගෙන යද්දී අපිට සමාන limitations හම්බ වෙනවා. ඒ වගේම තමයි සමහර skill badges අතර free හම්බ වුණත් සමහර ඒවට credit අවශ්‍ය වෙනවා. අපි බලමු දැන් මේ credits හොයාගන්න සහ මේ limits overcome කරන්න කොහොමද කියලා. අපිට හම්බ වෙන පළවෙනි lab limit එක තමයි daily ඔයාලට free labs 15යි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට new lab එකක් එනකන් අපේ 24ක් බලාගෙන ඉන්න වෙනවා. skill badges කරද්දී තියෙන challenge එක තමයි credit. සමහර labs free වුණාට සමහර labs වලට credits අවශ්‍ය වෙනවා. මේ ක්‍රෙඩිට්ස් හොයාගන්න පුළුවන් එක පාසු ක්‍රමයක් තමයි Google Cloud Inventor program එකට join වෙන්න. එතකොට ඔයාලට monthly 35 credits හම්බ වෙනවා මේ labs කරන්න.
එහෙම නැති වුණොත් Google එකෙන් ඔයාලට හැම සීසන් එකකම ක්‍රෙඩිට් 600ක් ෆ්‍රී දෙනවා. ඒ ෆ්‍රී දෙන වෙලාවට ඒව ක්ලේම් කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. 2025 සීසන් 1 එකේ ලෙජන්ඩ් එක ඇචීව් කරන්න මම ස්ට්‍රැටජි දෙකක් යූස් කරා. පළවෙනි ස්ට්‍රැටජි එක තමයි පොයින්ට් මේන්ටේන් එක්සෙල් ෂීට් එකක් යූස් කරපු එක. මේ වීඩියෝ එකේදී මම ඒක ගැන කතා කරනවා. අනිත් එක තමයි ස්කිල් බෙජස් මේන්ටේන් ටේබල් එක. ඒක ඉස්සරහා වීඩියෝ එකකදී අපි කතා කරමු. මෙන්න මේ ටේබල් එක යූස් කරලා තමයි මම ලෙජන්ඩ් එක ඇචීව් කරේ. මේ ටේබල් එකේදී හැම මන්ත් එකකම හැම බැජ් එකම මම එකින් එක කම්ප්ලීට් කරා. එතකොට මට එක බැජ් එකක්වත් මිස් වුන්නේ නැහැ. හැබැයි ජනවාරි මාසේ නම් මට එක බැජ් එකක් මිස් වුණා. ඒ අර ලැබ් ලිවින්ස් නිසා. කොහොම හරි මම හෙමින් මාසෙන් මාසේ මේ හැම බැජ් එකක්ම ඇචීව් කරා. ඒ විතරක් නෙමෙයි මේ යට තියෙන ටේබල් එකෙන් මම පෙන්නලා තියෙන්නේ මම ස්කිල් බැජස් කොහොමද කම්ප්ලීට් කරේ කියලා. ඒකල්ල තමයි මම මේ 95 පොයින්ට්ස් ඇචීව් කරේ. ඒ විතරක් නෙමෙයි Google Cloud Arcade එකෙන් සමහර මාසවල ස්පෙෂල් බැජස් උත් එළියට දානවා. ඒවත් මේ ටේබල් එක through මම හරියටම මේන්ටේන් කරලා අචීව් කරා. ඔයාලට මතක ඇති මම මුලින්ම කියනවා ස්කිල් බැජ් එකක් කම්ප්ලීට් කරොත් එක පොයින්ට් එකක් එනවා කියලා. අන්න ඒකත් මේ ටේබල් එකේ මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මං හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා කොහොමද මේ Google Cloud Arcade Labs කරන්නේ කියලා. මේ labs කරද්දී ඔයාලට errors එන්න පුළුවන්. මේ errors fix කරන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි GitHub එකේ තියෙන trusted script use කරන්න. හැබැයි මේ script use කරලා lab එක complete කරාට වැඩක් නැහැ. lab එකේ මොනවද වෙන්නේ කියලා හරි අවබෝධයක් නැතුව. දෙවෙනි ක්‍රමය තමයි YouTube channels අපිට refer කරන්න පුළුවන්. YouTube එකේ තියෙනවා මේ labs complete කරන්නේ කොහොමද කියලා හරි පිළිවෙලට. ඔයාලට ඉතින් මේ sources දෙකම use කරන්න පුළුවන් මේ errors fix කරගන්න. 2025 අවුරුද්දේ මම ආකේඩ් ලෙජන්ඩ් වෙච්ච අවුරුද්දේ ටියර්ස් 5ක් තිබ්බා මයිල්ස්ටෝන්ස් විදියට. පළවෙනි එක තමයි ආකේඩ් නොවික් කියන එක. ඒකට පොයින්ට් 25ක් ඕනේ. ඊළඟ ටියර් එක තමයි ආකේඩ් රූප කියන ටියර් එක. ඒකට පොයින්ට් 40ක් ඕනේ. ඊට පස්සේ තිබ්බා ආකේඩ් රේන්ජ් කියන ටියර් එක. ඒකට පොයින්ට් 65ක් ඕනේ. ඊට පස්සේ තියෙන ආකේඩ් චැම්පියන් කියන ටියර් එක. ඒකට පොයින්ට් 75ක් ඕනේ. මම ලෙජන්ඩ් වෙච්ච ටියර් එකට ආකේඩ් පොයින්ට් 95ක් ඕනේ මේ ස්වැට්ස් ටික දිනා ගන්න. මට මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්න ඕන වුණේ Google Cloud Arcade කියන්නේ මොකද්ද? ඒකට එන්රෝල් වෙන්නේ කොහොමද? ඒකෙම labs මොනවද? ඒ විතරක් නෙමෙයි. monthly scheme එක, monthly badges මොනවද වගේ තියෙන limited දේවල් ටිකක්. ඒකින්ද මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්න බැරි වෙච්ච ගොඩක් දේවල් මම තව වීඩියෝ එකකින් ඔයාලකට ගේන්න බලාපොරොත්තු වෙනවා. මං මේ ගේන වීඩියෝ සීරීස් එක ඇතුලේ කොහොමද ස්කිල් බැජස් earn කරන්නේ, ඒකට තියෙන ලේසිකම, ඒ වගේම Google Cloud Arcade account එකේ ස්පෙෂල් settings මොනවද, monthly Google Insider email එකකින් ගැන කියවෙන්නේ මොනවද සහ price count එක open වුණාම prices claim කරන්නේ කොහොමද කියන දේවල් ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං හිතනවා ඔයාලට Google Cloud Arcade ගැන හොඳ දැනුමක් දැන් ඇති කියලා. එහෙනම් ඉක්මනටම ගිහිල්ලා තව දවස් 15කින් ඉවර වෙන මේ ගුමාසේ Google Cloud Arcade labs ටික ඉක්මනටම ඉවර කරන්න. Thank you very much මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ හැමෝටම. ටෙක් කුප්පිය YouTube channel එක subscribe කරලා තියාගන්න, notification on කරගන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක share කරගන්න. ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මේකේ comment එකක් විදියට දෙන්න. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකට like එකක් උත් දාගන්න. එහෙනම් see you in Cloud Arcade.